ඒ නිසා මාධ්‍ය සාකච්ඡා වෙන මොකවත් නැහැ හොඳයි. හවස 7 ප්‍රවෘත්ති බලනකොට අඬනවා. පේන්නේ නැද්ද? නේද? වැඩිපුරම තියෙන මොකද්ද? අඳෝනාව. මම වෙලාවක හිතුවා මාධ්‍ය ඉස්සරහා ඔච්චර අඬනවා නම් ගෙදර කොච්චර අඬනවද කියලා. හරි අඳෝනාවක් නේද තියෙන්නේ? ඇයි? ඒ අඳෝනාව තියෙන්නේ ඒගොල්ලෝ දන්නවා වැඩේ පීල්ලේ හරියට යනවා මතක තියාගන්න. කිසි වැරද්දක් කරගෙන නැහැ. ඒගොල්ලෝ හිතුවා අපි ආණ්ඩුව ගත්තාම මොකද ඒගොල්ලෝ කිව්වේ? ජාත්‍යන්තර සබතකම් නැතුව ඒ කිව්වා. හැබැයි අපි ආණ්ඩුව කරගෙන ඉතා කෙටි කාලෙකින් ඉන්දියාව අගමැතිතුමා ලංකාවට එනවා. මේ 4 5 6 කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අපි මහා ඡන්දය අවසන් වුවාම අපිට ආරාධනාවක් ආව ඉන්දියාවෙන් සහ චීනයෙන්. දැන් අපිට ආරාධනාවක් කියලා තියෙන වියට්නාමයෙන්, අපිට ආරාධනාවක් කියලා තියෙන ජපානයෙන්. ඒ එහෙමනේ අපි. ඊටම ශක්තිමත් ජාත්‍යන්තර සබතාවෙන් අපි ශක්තිමත් කරමින් තියෙනවා. එහෙම රටක් ඉස්සරහට යමින් තියෙනවා. ඒගොල්ලෝ හිතුවා අපි ජාත්‍යන්තර සබතාවෙන් නැතු වෙයි. එහෙමනේ කිව්වේ. හැබැයි අපි ශක්තිමත්ව ජාත්‍යන්තර සබතාවෙන් හදාගෙන තියෙනවා. අපි රටක් ජනතාවක් උගසට තබලා පාවා දෙන්නේ නැතුව අපිට කෙලින් ගනුදෙනු කරන්න පුළුවන් විදියට ශක්තිමත් බවට පත් කරන් තියෙනවා අපේ සබතාවය. ඒගොල්ලෝ හිතුවා අපි එතනින් වරද්දාගන්නේ. ඊළඟ හිතුවා ආයෝජන එන්නේ නැති වෙයි කියලා. ආයෝජක එන්න විශාල ප්‍රමාණයක අපි දැන් සැලසුම් කරලා තිබෙනවා. විශාල ප්‍රමාණයක ඉල්ලුම් පත්‍ර ඇවිල්ලා තියෙනවා. ඉතා හොඳින් සමාලෝචන කරමින් අපේ කණ්ඩායම. ඒගොල්ලෝ හිතුවා ආයෝජකයෝ දාලා යයි කියලා. ඊළඟ ඒගොල්ලෝ හිතුවා නේද ඩොලර් නැතුව යයි. මොනවද නොකියුවේ නේ? අපි හාමුදුරන් වහන්සේලා දාන වේල නොලැබී. පෙරහැර නතර වෙයි. මේ ඔක්කොම ඒගොල්ලෝ අපිට කිව්වනේ. හැබැයි මොකද්ද අපි කරලා තියෙන්නේ? ඒගොල්ලෝ කියපුවා, ඒගොල්ලෝ ගැන අපි ගැන හිතපුවා සියල්ල අපි වෙනස් කරලා තියෙනවා. වෙනස් කළා වඩාත් සුබදායි දිශාවකට මේ රටේ පරිවර්තනය අරන් තියෙනවා. දැන් ඒගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ දැන් අඳෝනාවකට පත් වෙලා තිබෙනවා. මාධ්‍ය සාකච්ඡා නේද? එක්කෙනෙක් ගෙදර, තව කෙනෙක් කාර්යාලේ, තව කෙනෙක් පාරේ. නේද බලන්න. මොකද වෙලා තියෙන්නේ? මේ මාධ්‍ය වලින් දෙන හඬක් කරනකොට 30 ඉන්නම ජයසිරි මහත්තයාගේ හොවනේ. ඉන්නවද? නැහැ. ගමේ නැහැ මීඩියා 7ට ප්‍රවෘත්ති වල ඉන්නව කට. ඉන්නවද ගමේ? ගමේ රැස්වීමක් තිබ්බද? ගමට ඇවිල්ලා සාකාවක් හැදුවද? නැහැ. 7 ප්‍රවෘත්ති වල ඉන්නව ගමේ නැහැ මතක තියාගන්න. ඔය ප්‍රවෘත්ති වලින් හදන විද්‍යාවෙන් තවදුරටත් අපේ රටේ දේශපාලනය වෙනස් කරන්න බෑ. අපි ඉතාමත් හොඳින් මේ සැලසුම හදලා තියෙන්නේ. මේක ආපහු හරවන්න දෙන්න ඕනද? නෑ මේක හරවන්න නෙවෙයි. මේක ආරක්ෂා කරලා ශක්තිමත් කරලා ඉදිරියට ගෙන යාම තමයි අපේ රටේ ජනතාවට තියෙන අනාගතය. මෙන්න මොකද්ද තියෙන පාර? එක්කෙනෙක් නැගිටලා කියනවා ඊට වඩා මේක හොඳයි කියලා. එකක් කියන්න. මීට වඩා හොඳ පාර? කොයිද හොඳ පාරවත්? මේක තමයි පාර. මේක තමයි මේ රට ඉස්සරහට ගෙනියන පාර. මේක තමයි රටේ අනාගතය පෙන්눔 කරන පාර. අනාගතයට හරවලා තියෙන පාර මේක වෙන මොකවත්.